තෙරුවන් සරණයි. වාසනාවන්ත සුබ දවසක් වේවා. ටැරොටික් ගංගා YouTube channel එකත් එක්කයි ඔයා එකතු වෙන්න වෙනද වගේම ආදරණීය පණිවිඩයක් අරගෙන අද දවසෙත් ඔන්න ආවා. සතිය පුරාවට සතිය රීඩින් එක ඔයාලට දීලා ඇති මම. ඉතින් අද දවසේ එනර්ජි එක තමයි අද ඔයාට කියන්න යන්නේ. ඉතින් ඔයාට කියනවා ඔයාගේ හිතේ තිබුණු දුක්ඛම් කටළු එහෙම නැත්නම් ඍණ ශක්තියින් එහෙම නැත්නම් මොනවා හරි පීඩනයටපත් වෙච්ච කාරණාවක් තියෙනවා නම් ඒ කාරණා ඒ හැම දෙයක්ම රිබන් ඔයාව උත්තලා තිබුණු රිබන් එහෙම නැත්නම් ගැට ගහලා තිබුණු ඇඟ වටේ තියලා තිබුණු දේවල් ඒ ඍණ ශක්තියින් ඒ බෑඩ් එනර්ජිස් ඒ දේවල් ඉවතට විසි කරලා දැන් මම සතුටින් කියන සතුට ගන්න දැන් මගේ ඒ දේවල් මම අයින් කරලා මම සතුටු වෙනවා මම ජීවිතේ විඳිනවා මම සතුටු වෙනවා මට හොඳ කාලය එළඹෙනවා මට පුළුවන් මෙන්න මේ වගේ පොසිටිව් විදියට වාට හිතන්න කියලා දෙනවා අද දවස. ඉතින් මේ ඒන්ජල් පණිවිඩයට ස්තුතිවන්ත වෙමින් මම ඔයාට මතක් කරනවා මේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම කමෙන්ට් එකකින් ලයික් එකකින් ඔයාගේ අදහස් ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාගේ හිත මිතුරන් අතරේ වීඩියෝ එක පුළුවන් නම් ෂෙයා කරලා පුංචි උදව්වක් කරන්න channel එක වෙනුවෙන්. මොකද ඔයා ඒ තුල පුංචි හරි කුසලයක් කරගන්නවා වෙන්න පුළුවන්. මොකද ඔයාගේ හිත මිතුරන්ට කිව්වට හැමදාමත් ඔයා බලන්න කරන්න යන කට්ටිය නෙවෙයි වෙන්න පුළුවන්. ඒ අය දුකින් ඉන්නවද? පීඩණයෙන් ඉන්නවද? යම්කිසි තැවුලක ඉන්නවද? යම්කිසි අපහසුතාවයක ඉන්නවද? මේ වීඩියෝ එක තුළ එයාට පුංචි අස්වැසිල්ලක් මේ වචනයකින් හරි ලැබෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒක ඔයාට කුසලයක් වගේම එහෙම කෘතවේදී වෙන ඔයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. ඉතින් ටැරෝ කාඩ් එකෙන් මොකක්ද අද එනර්ජි එක කියන්නේ? වාසනාවන්ත ලෙස වාසනා චක්‍රය ගැනයි කියන්නේ. ඉතින් ඔයා නරක කාලයක හිටියද දුකෙන් හිටියද ඒ තත්ත්වය හැමදාම පවතින්නේ නැහැ. ඔයා මුදල් අපහසුතාවයකින් හිටියද ආර්ථික තත්ත්වය යහපත් කරගන්න එහෙම නැත්නම් රැකියාව වෙන්න පුළුවන්, යුග දිවිය වෙන්න පුළුවන්, ආදරය මේ හැම දෙයක්ම ඔයා බලාපොරොත්තු වෙන ඔයාගේ හිතේ දැවෙන තැවෙන මේ අවස්ථාවේ ගැටලුවක් නැතත් ඔයාට බලපාන ඔයාගේ හිතේ තියෙන ප්‍රබලම කාරණාව ගැන හිතන්නේ කාරණාව හැමදාම පවතින්නේ නැහැ. මේ එනර්ජි එක හැමදාම පවතින්නේ හරියට කරත්ත රෝදයක් වගේ. කරත්ත රෝදය දෙපැත්තටම කැරකෙනවා. එහෙනම් නරක හැමදාම පවතින්නෙත් නැහැ. හොඳ හැමදාම පවතින්නෙත් නැහැ. එතකොට අපි දිගු කාලයක් හොඳ කාලයක හිටියා නම් සමහර විට අපිට කර්ම ශක්තිය මත කර්මයේ පරදෙන අවස්ථාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි කියන අපිට දුක හිතෙන තැන්, අපහසුතාවයට පත් වුණු තැන්, නරක කාලයක්, අපල කාලයක් කියලා කියනවා නේද? ඵලයක් නැති කාලයක්. ඉතින් මේ වගේ ඔයා යම්කිසි අපහසුතාවයකින් නැත්නම් පීඩනයට පත් වෙච්ච අවස්ථාවක එහෙම කාලයක් නම් ඔයා ගෙව්වේ ඔයාට මේ අද දවස ඉඳන් ඒ එනර්ජි එක වෙනස් වෙනවා කියලා කියනවා. එහෙනම් බොහොම වාසනාවන්ත ලෙස බඹරය වැල්ලෙත් කැරකෙනවා කියන්න ආදරණීය පණිවිඩයක් වන්න අරගෙන එනවා. ලොතරැයි වාසනාව තියෙනවා මේ එනර්ජි එක නම් හැමෝටම බලපාන එකක් නැහැ. ඒක ඉතාමත්ම සියුම්ම ලොතරැයි වාසනාව තියෙන අංක විද්‍යාත්මකව වෙන්න පුළුවන්. කර්මය අනුව වෙන්න පුළුවන්. එසේ නමුත් ආදරණීය ලෙස වාසනා චක්‍රය ලොතරැයි දිනුම් වාසනාව අනපේක්ෂිත මුදල් ලාභ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මුදල්ම පමණක් නෙවෙයි වගේ ජීවිතේට කීර්තිය ඇසෙසුරු වෙන්න පුළුවන්. බලාපොරොත්තු වුණු මහන්සි වුණු මේ හැම දෙයකටම ඔයාට මේ එනර්ජි එකත් එක්ක වාසනාවන්ත දවසක් උදා වෙලා තියෙනවා කියන විශ්වය විසින් කියනවා. ඉතින් මේ එනර්ජි එක 100%ක් හැමෝටම බලපාන්න නැති වෙන්න පුළුවන්. එහෙමම තමනාප වෙන්න එපා. මොකද මම මේ පොදු රීඩින් එකක් විදිහට අරගෙන එන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලට නොතේරෙන තැන් තිබුණොත් එහෙම නැත්නම් ගැළපෙන්නේ නැති තැන් තිබුණොත් ඒ ඔයාගේ එනර්ජි එක නෙවෙයි කියලා තමයි හිතන්න වෙන්නේ. මොකද ඔයාටම වෙන් වුණු විශ්වයේ මඟ පෙන්වීමක් තියෙනවා. පර්සනල් රීඩින් හරහා ඒක ලබා ගන්න පුළුවන් ඔයාට. ඒත් එක්කම ඒ නිවැරදි මඟ පෙන්වීම ඔස්සේ ඔයාට
ඔයාගේ ජීවිතේ ඉදිරි පියවර සාර්ථක කරගන්න පුළුවන් කියන පණිවිඩයත් ඔයාලට මතක් කරනවා. බය වෙන්න එපා. පර්සනල් රීඩින් කළා කියලා ඔයාගේ පෞද්ගලිකත්වයට හානියක් වෙන විදියට පෞද්ගලිකත්වයට නිගරුවක් වෙන විදියට කිසිම දවසක ප්‍රකාශ වෙලා නැහැ. මේක පෞද්ගලිකත්වයේ රහසිගතයි. ඒ කාරණා පොදු රීඩින් ඔස්සේ කතා කරන්නේ නැහැ. ඉතින් ඒ මඟ පෙන්වීමේ කොට සාර්ථක පියවරන් තියන්න ආරාධනා කරමින් අදත් සමුගන්නම්. වාසනාවන්ත සුබ දවසක් වේවා. මේ විශ්වයේ මඟ පෙන්වීම ලබා දුන් ආදරණීය මහා ගණදෙවියන්ට මගේම මේ දිව්‍ය මණ්ඩලයට විශ්වයේ මාතාවට අනේක වාරයක් ස්තුතියි. සුබ දවසක් වේවා.